තාත්තා කියලා කිව්වේ නෑ කියලා අනියම් සැමියා පහර දීලා තුන් හැවිරිදි දියණිය අවසන් ගමන් යයි. මෙන්න රටම කම්පා කළ පුවත. හෝමාගම මාගම්මන සමගි මවතේ පදිංචි කාන්තාවකගේ අනියම් සැමියාගේ පහර කෑමෙන් අවුරුදු 3ක වයසට දියණියක් ඊයේ රාත්‍රියේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මත්තේගොඩ පොලිසිය පවසනවා. සිද්ධියෙන් පසුව සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර දියණියගේ මව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. මියගිය දියණිය සිය මව සහෝදරයා ආච්චි අම්මා සහ සීයා සමග වාසය කර තිබුණා. මෙම දියණිය ඉපදීමෙන් පසුව ඇයගේ පියා මව අත්හැර ගොස් ඇති අතර ඉන් පසුව මීට මාස 4ක පමණ සිට වෙනත් පුද්ගලයෙකු මව සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙන බව වාර්තා වනවා. මේ අතර සැකකරු 12 වෙනිදා රාත්‍රියේ නිවසට පැමිණ පසුදා අලුයමද දරුවාට පහර දී තිබෙනවා. අනතුරුව එදින උදෑසනම පදිංචියට වෙනත් නිවසක් බැලීමට යන බව පවසා දියණියද කැටුව නිවසින් ගිය සැකකරු සවස දියණිය රැගෙන නිවසට පැමිණෙන අවස්ථාවේදී දියණිය කිසියම් ආසාත්මික තත්වයකින් පසු වී ඇති බව පැවසෙනවා. ඒ අනුව එම පුද්ගලයා නිරන්තරයෙන් නිවසට එන යන අතර ඇතැම් අවස්ථාවලදී දින ගණන් නිවසේ රැඳී සිටින බවද පැවසෙනවා. ඒ අතරතුරදී ඔහුට මියගිය දියණිය තාත්තා ලෙස ආමන්ත්‍රණය නොකිරීම නිසා ඊට උරණවේ අවස්ථා ගණනාවකදී දරුවාට පහර දී තිබෙනවා. ඊට සහාය වෙමින් මවද දරුවාට පහර දී තාත්තා ලෙස කතා කරන ලෙසට බල කර තිබෙන බවයි වාර්තා වන්නේ. ඉන් පසුව දරුවා රෝහල් ගත කිරීමට වාහනයක් රැගෙන එන බව පවසා සැකකරු නිවසින් පිටව ගොස් ඇතත් ඔහු නොපැමිණීම නිසා දරුවාගේ මව බාල සොහොයුරා සමග හෝමාගම මූලික රෝහලට දරුවා රැගෙන ගොස් තිබුණා. එහිදී දරුවා පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඒ වන විටත් දරුවා මිය ගොස් ඇති බවයි. පසුව සිද්ධියට සැකපිට දියණියගේ මව අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවරගෙන තිබෙනවා. මෙම කාන්තාව මීට පෙර මෙම දරුවාට වසපොවා තමත් දිවිනසා ගන්නවා යයි පවසා ඇති බවත් ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව පොලිස් පරීක්ෂණද පවත්වා තිබෙනවා. එබැවින් මෙම කාන්තාව දැනුවත්ව සැකකරු මෙම දියණිය ඝාතනය කළාදැයි පොලිසියට සැකයක් මතුවී තිබෙනවා.